මන් දන්නවා මෙතන ඉන්නේ බෞද්ධයෝ නෙමෙයි. මෙතන සෑම ජාතියකම පින්නතුන් බණ අහන්න වෙලා ඉන්නවා. මෙතන සෑම ආගමකම පින්නතුන් බණ අහන්න වෙලා ඉන්නවා. මේ හැම කෙනෙකුටම ඕන කරන දෙයක් තියෙනවා. අද මං බේරුවල පින්කමට වැඩියට පස්සේ අපේ මුස්ලිම් පින්නතුන්ගේ හරි පොරේ මොකේටද ඔය බණක් අපේ කොල්ලොන්ටත් කියා ගන්න ඕන කියලා. මේ සියලු දෙනාටම තියෙන ලොකු උමනාව තමයි මේ හැම කෙනෙකුටම නිමෙන්න ඕන පින්නතුනේ. මේ හැම කෙනෙක්ම මොකකට හරි ජීවිතේ ගැටලුවකට ධර්මයෙන් යමක් බලාපොරොත්තු වෙනවා. ඔය ගින්නම තමයි අපේ බෝධිසත්වයන්ටත් ගැහුවේ. මොකක්ද ඔය ගින්න? පින්නතුනි මේ හැම එකකටම බලපාන ලොකු දුකක් තියෙනවා. මම මේ බණ කියන්න කලින් කියන්නේ ඔය පොඩි උන් පරිස්සම් කරගන්න ඕනේ. එතකොට වයසක අම්මලා තාත්තලා ටිකක් රැකෙන්න ඕනේ. බණ ඇහුවා කියලා තෙරපෙන එක නවතින්නේ නැහනේ. සරප්පු ගැන නම් ආසාවක් තියාගන්න එපා. ෆෝන් එකයි පර්ස් එකයි ටිකක් වටිනවා. අද මේ පැත්තට ආවා වගේ හෙට අනිත් පැත්තට එන්නවා සේරටම නැති වුණා කියාගෙන. එහෙනම් ඔය වයසක අම්මලා තාත්තලා පොඩි උන් ටිකක් රැකෙන්න ඕන හොඳේ. වෙනදුන්නේ මේ හැම එකකටම බලපාන මේ දුකට සංසාර ගමනේ මේ පිච්චෙන එකට මේකට විසඳුමක් තියෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ මේ හැම එකකටම බලපාපු ගැටලුව මොකද්ද? ඔය අහලත් ඇති මං හිතන් ජාතපි දුක්ඛා. මොකද්ද ප්‍රශ්නේ? වෙනතුනේ මේ ඉපදෙච්ච නිසා තමයි ජරාව හටගන්නේ. ඉපදෙච්ච නිසා තමයි ව්‍යාධිය හටගන්නේ. ඕවන්නේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. දැන් කවද්ද ඕකෙන් මිදෙන්නේ? ඉපදෙච්ච නිසා තමයි ඔය මරණය කියන දුක දැනෙන්නේ. ඉපදෙච්ච නිසා තමයි ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දරා ගන්න බැරි. අඳුරු මේක ගැට ගහලා දාන්නකො. හරි. ඔය සිද්ධාර්ථ බෝධිසත්වයෝ පින්නතුන් හිතන්නේ අපේ බෝධිසත්වයෝ සංසාරේ කොච්චර කල් මේක හොයන්නේ නැද්ද? සංසාරේ කොච්චර කාලයක් මේකට වෙහෙසෙන්නේ නැද්ද? මතක තියාගන්න. අසංකේය වූ
පින්නතුනි කල්පම ලක්ෂ 4. ඔය මේ අම්මලාට තාත්තලාට කවද්ද අන්තිමට නිවන් දකින්න ඕන කියලා හිතුනේ. බෝධිසත්වයෝ තමයි මේ ගමන පටන් ගත්තේ. පින්නතුනි අසංකේය වූ කල්පම ලක්ෂ 4. කල්පයක් කියන්නේ කොච්චරද? පින්නතුනි අටුවාවේ සඳහන් වෙනවා ඔය යොදුනක් කියන්නේ පින්නතුනේ කිලෝමීටර් 8ක් එවකට. යොදුන් 100ක් ගැඹුර ඇති වලක්. මම මේ කල්පේ පහදන්නේ යොදුන් ගණන් ඕනේ. අනේ ඒක කියලා ඉන්නකො නැත්තම් දිගපල්ල තේරෙන්නේ නැහැ. එතකොට දැන් යොදුන් 100ක් කියන්නේ ඔක කිලෝමීටර වලින් බැලුවොත් කීයද? කිලෝමීටර 800ක්. පින්නතුනි ලංකාව වගේ දෙකක් හරන්න වෙනවා. දිගපළල වලකට ඔය දාණ්ඩෝනලු අවුරුදු 100කට සැරයක් එක බෑටය. මුලත් එක්ක කුරුවල් වෙන්නේ නැද්ද? කිලෝමීටර් 800ක් වලක් අවුරුදු 100කට සැරයක් අබදාලා පුරවන්න. ඒ හින්දා ඔය කිලෝමීටර් 800 මරලා ගන්නකො පීරිසිකෝප්පයක්. පැහැදිලිද මං කියන්නේ? කිලෝමීටර් 800 මතරලා මම මේ කියන්නේ පින්නතුනි නිවන් දකින්න තියෙන පටන් ගන්න ඕන කියන එක මේ කියන්නේ. ඔය පීරිසිකෝප්පේට අවුරුදු 100කට සැරයක් එක අබෑටේ ගාලේ දැම්මත් කවද්ද පුරවන්න පුළුවන්. පින්නතුනි පීරිසිකෝප්පේ නෙමෙයි අර දඩවල. ඕක පුරවපුවාමලු කල්පෙ පිරෙන්නේ. ඒ වගේ කල්ප කීයක්ද බෝධිසත්වයෝ පෙරම් පිරුවේ? කල්ප 1000. පින්නතුනේ අසංකේය වූ කල්ප ලක්ෂ 4. එම හිතාගත්ත හැකිද? හිතන්න යන්න එපා. පිස්සි අල්ලනවා. හිතාගන්න එපා. ඒ විදිහ අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් අපේ බෝධිසත්වයෝ පෙරම් පුරලා සංසාරේ දරුවෝ දන් දීලා සිස්මස්ලේ දන් දීලා මහරාජ්‍ය දන් දීලා පිරිද දන් දීලා පාරමිතා සම්පූර්ණ කරලා මොකද්ද බෝධිසත්වයෝ වෙන්නේ? ඔය අපිට තියෙන ප්‍රශ්නේ පින්නතුනේ පුදුම දුකක් නෙමෙදින්නේ. ඔය මට කියන්න බලන්න දැන් ඔයත් සනසිච්ච දවසක් තියෙනවා. ජීවිතේ මෙතෙක්කල් කරපු දේවල් වලින් හාමුදුරනේ දැන් නැති ප්‍රමාණවත් කියලා හිතෙච්ච දවසක් තියෙනවද? ඔය හැල්මේ දුවනවා ඔකේ ඉවරයක් තියෙනවද? ඔකේ කවදාවත් ඉවරයක් නැහැ. මේ ප්‍රශ්නේ තමයි බෝධිසත්වයෝ මුලින්ම පටන් ගත්ත. මම කියනවා මේ අම්මලාට තාත්තලාට සත්පුරුෂ බණ අහන්න ආපු පින්නතුන්ට
අද මේ අලුත් ගමින් මේ පටන් ගන්න මේ ගමන මේ සියලු දෙනාටම රහත් වෙලා නිවන් දකින්න මේ පින් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට මේකේ අරමුණක් තියෙන්න ඕන පින්නතුනේ ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු මේ කරන හැම පින්කමක්ම මොකේටද හේතු වෙන්න ඕනේ ඒක නිවන් දකින්න බෑ ඒ නිසා මේ නිවන් දකින්න යන ගමනට අවශ්‍ය කරන ඔය මෙවලම් ටිකක් තියෙනවා නිවන් දකින්න යන ඕන ගමනට කරන්න ඕන කටයුතු ටිකක් තියෙනවා ඒක හෙට ඉඳන් පටන් ගන්න එක දවසක්වත් පහු කරන්න එපා එකටම හොඳ සෙට් එකක් හදාගන්න පැහැදිලිද මං කියන්නේ බුදුහාමුදුරුවෝ මංගල සූත්‍ර ඉස්සරලම් මොකද්ද දේශනා කරේ අසේවනාච බාලානම් පින්නතුනේ ඔච්චරයි මුළු සංසාරෙම වරදින්නේ මොකක් හින්දාද අසුරමයි පින්නතුනි බලපාන්නේ මේ මුළු ආත්මෙම විනාශ වෙන්නේ මොකක් හින්දාද අසුර බලපාන්නේ අපේ තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න අපිත් එක්ක ඉන්නේ සත්පුරුෂෝද අසත්පුරුෂෝද කියලා දෙපාරක් කල්පනා කරන්න වල කපන මිනිස්සුද ඉන්නේ විමුක්තිය ලබා ගන්න උදව් කරන මිනිස්සුද ඉන්නේ බෝධිසත්වයන්ට හොඳ පරම්පරාවක් හිටියා ඔය හැම දේශනාවකම මේ අම්මලා තාත්තලා අහලා ඇති මම හිතන්නේ අර භාග්‍යවතුන් වහන්සේ අන්තිමේට කියනව නේද මම අහවලාය යශෝදරා අහවල් කෙනාය එහෙම කියනවනේ සරියුත් මුගලන් දෙනම මේ උදවිය එහෙම බුදුහාමුදුරුවෝ අන්තිමේට කියනවා එතකොට මේ පරම්පරාව එක ආත්මෙද හිටියේ පින්නතුනේ දේවදත්ත කොහොමද හිටියේ කල්ප ගානක් පස්සෙන් පන්නගෙන ආවා චිංචි මානවිකාව ඒත් එහෙමයි සුන්දරි පරිබ්‍රාජිකාව ඒත් එහෙමයි එනිසා හොඳට මතක තියාගන්න නිවන් දකින්න යන ගමනට හරි වැදගත් පින්නතුනේ අසුර ආශ්‍රය කියන එක නම් හරිම වැදගත් ඉපදෙච්ච දවසේ ඉඳන් බලන්න භාග්‍යවතුන් වහන්සේ උගන්වනවනේ ඉපදුනා කියලා දන්නවනේ අය ඕක ගැන කියන්න ඕනේ නැහැ ජරාපි දුක්ඛ මේ ජරාවට පත් වෙනවා කියන එකට ඕකට જાතියක් තියෙනවද මොකද මුස්ලිම් මිනිස්සු ලෙඩ වෙන්නේ නැද්ද කතෝලික පින්නතුන් ලෙඩ වෙන්නේ නැද්ද සත්තු ලෙඩ වෙන්නේ නැද්ද මොකද ලෙඩ වෙන්නේ නැත්තේ මේක හැම කෙනාටම පොදුයි
තථාගතයන් වහන්සේගේ ධර්මයේ දර්ශනය නැසේ උගන්වන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වෙන්න ඕනේ, යහපත් වෙන්න ඕනේ. මේක කාටත් මුහුණ දෙන්න ඕන කාරණයක්. එපස්සෙනේ ව්‍යාධිය කාටද වෙන්නේ නැත්තේ? මේක අපි සේරටම වෙන දෙයක්. මැරෙනවා. මේක කෙලවර කරන්න එපැයි. වෙන මොකටද මේ ඔට්ටු වෙන්නේ? සංසාරේ කවදානම් තිරිසන් ආත්මවල උපදින එක ඉවර කරන්නද? ඔය කොච්චර බරපතලද කියනවා නම් මේ කාරණය ඉතින් දැම්ම තේරෙන්නේ නැහැ හොඳේ. මේ ලෝකේ අපිට ඇති වෙලා තියෙන සෑම දෙයක්ම නැති කරන්න පුළුවන්. ජරාවට පුළුවන්. ඇති වෙලා තියෙන සෑම දෙයක්ම ව්‍යාධියට නැති කරන්න පුළුවන්. ජරාවටපත් වුණාම කියන්න බලන්න මොනවාද නැති වෙන්නේ නැත්තේ කියලා. පින්නතුනේ අය කවදානම් ඇවිල්ලා මේ පොළොවේ පය ගහලා බනහන්නද? එක උදාහරණයක් කියන්න. ඔය මේ ජීවිතේ කොහොමත් පින්නතුනි දහස් ගාණක් ලෙඩුන්ට පිරිත් කියලා දෙනවා. මම මේ දවස් 4ට විතරක් ලක්ෂ 2කට වැඩියෙන් පිරිසකට බණ කියලා දෙනවා. මේ දවස් 4ට විතරක් සාමාන්‍යයෙන් ගණන් හදලා බැලුවා. කොහොමද දවසකට අඩුම 30000කට බණ කියනවනේ. මම මේ කියන්නේ මේ මාධ්‍යවල නෙමෙයි මේ සජීවී මේ කියන ඒවා. එලිමහන්නේ අවුරුද්දට බණ 500ක් විතර කියනවා. එතකොට 30000ක් ඕනේ 5000 නම් ඉතින් මම කොහොමද කියනවා 5000 දාමුකෝ 30000 25000ක්ම කපලා 30000ටත් වැඩි 5000ව 500ක් කීයද? ඔක නිකන් ඉන්න ගමන් හදන්න එකපාර හදන්න ඔට්ටු වෙන්න එපා. 5000ව 500 සමාන කිරීම එන උත්තරයට මම බණ කියනවා. පින්නතුනේ මෙහෙම කටයුත්ත කරනකොට ඕන තරම් හම්බෙනවා. බුදුහාමුදුරුවෝ උගන්වපු දේශනාව ඇතුලේ නේද මේවා තියෙන්නේ කියලා. එක කිරියත්ත කෙනෙකුට පිරිත් කියන්න ගියා. ඒ කිරියත්ත කියනවා හාමුදුරුවනේ මං හිතනවා මෙතනින් අම්මලා තාත්තලා 4න් 3කටවත් දී වැඩියා වෙති කියලා. ඔය එකපාරම යටිපතුලේ තුවාලයක් ආවලු. දැන් මේ කාට වෙන දේද මං කියන්නේ? පින්නතුනේ මේ අපිට වෙන්න තියෙන දේ. ඕක සිංහලයට දෙමළට තම්බියට මරක්කයට කියලා වෙනස් වෙනවද? ඒ බුදුහාමුදුරුවෝ ඉගන්නුවේ අර මනුස්සයා කියනවා කලන්තයක්ලු හැදුනේ බලනකොට සීනි වැඩි වෙලා. පින්නතුනේ ඕක හැදුනා කියලා දැනගත්ත ගමන් අපි මනසින් වැටෙන්න පටන් ගන්නවා.
ඕක හැදුනා කියලා දැනගත්ත ගමන් අපි මානසික ලෙඩෙක් වෙනවා. මං ඉතින් මේ ලොකු ලෙඩ ගත්තේ නැහැ. ඔය හැම කෙනාටම තියෙන එකක් හොයාගත්තේ. මට අරුන්දා කියපු කතන්දරේ මේ. කියනවා හාමුදුරුවනේ ඉස්සර නම් තුවාලයක් වුණාට වැඩිය ගණන් ගන්න නෑලු. ඔය බුලත් ටිකක් හරි කමන්නේ හපලා තියලා බඳිනවලු. දියවැඩියා ක්ලිනික් එකේ ඉස්සරලම වෛද්‍යවරු මොකද්ද කියන්නේ? කියන්නේද තුවාල නම් කරගන්න එපා කියලා. මේකට වයසක් තියෙනවද? මේකට ભેදයක් තියෙනවද? මිනිස්සුන්ට ඉතින් මේ ජීවිතේ යථාර්ථය තේරෙන්නේ නැවදිය. පස්සේ කියනවා ආමුදුරෝනේ හිතලමද දන්නේ නැහැ කොහෙද යටිපතුලේ ගල් තැලුම් ආවලු. ඉතින් මේවා පින්නතුනේ මේ හිතා කියා වෙන දේවල් නෙමෙයිනේ. අර දැක්කද පළමුදා කඩු ගන්නාවේ විනාඩි 10ක් විතර ගියා නම් මගේ වාහනේ තව වෙනවා. උතුම් කන්දේ බන පරක් වුණා. ඔය කවුද කඩු ගන්නාවේ යනකොට රොටියක් කන්න නැතුව යන්නේ? මොන ආසාවෙන්ද පින්නතුණින් කඩු ගන්නාවෙන් නවත්තලා කඩේට යන්නේ? මරෙන්ඩ කියලා හිතාගෙන කවුරුවත් කඩවල් අසරින්ගනවද? පින්නතුණින් මහ වෙලාවක් ඉන්න බැරි වුණානේ. මොකද වුනේ? උඩ තිබ්බ ගලක් පෙරෙල්ලා මැරුණානේ 6 දෙනා. තුන් හිතකින්වත් හිතන දේවල්ද? ඕන දෙයක් ඕන වෙලාවක වෙන්න පුළුවන්. මේවා හරි අවිනිශ්චිත ජීවිත. අර මතකද ඉන්දියාවේ අලහබාද් ගුවන් තොටුපොළේ ඉඳන් ලන්ඩන් වලට ගියපු ෆ්ලයිට් එක? මමත් එක්ක දිල්ලි විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත මුස්ලිම් තරුණයෙක් කොල්ල මාව නැල්ලේ ඉගෙන ගන්න අලහබාද් යුනිවර්සිටි එකේ. මේ මගේ ජීවිතේ ආපු හරි ඛේදනීයම තත්ත්වය. මේකනේ බුදුහාමුදුරු උගන්වන්නේ. අර අද මරු පින් කරගන්නේ නාස දේශනා කරන්න එක වචනකින්වත් කිසි කෙනෙකුගේ හිතක්වත් රිද්දන්න එපා. ඇයි? ඊළඟ තප්පරේ මැරෙන්න පුළුවන්. ඊළඟ තප්පරේ නැති වෙන්න පුළුවන්. කොල්ලා කියනවා හාමුදුරුවනේ රෑ කෙලි වෙනකම් බඩු පැක් කෙරුවලු. මොකේද? අර ශිෂ්‍යෝ යන්න මව් රටට යන්න. බෑග් වල බඩු වැඩිලු. කිව්වලු ගෙවල හරි අරගෙන යනවා කියලා. ඇයි? අර යාළුවෝ දීපු තෑගි භෝග. කියන හාමුදුරනේ අඬලා වැළපිලාලු ගියේ. ගුවන් තොටුපොළෙන් වීඩියෝ කෝල් එකක් ගත්තලු තරුණයෙක්ගේ ගෙදරකට. අරගන්නකොට අම්මා පෙන්නනවලු මේ නංගි ලෑස්ති වෙලා මොකේද? ඔය ෆ්ලයිට් එක යන මල් බුකිය අරන් දුවනව නේද? ඔය මොනවාද අර යනවනේ පිළිගන්න කියලා. නංගි දැම්ම ලෑස්ති වෙලා මේ පැය 10ක් 12ක් තව තියෙනවා. මොකටද නංගි ලෑස්ති වෙලා ඉන්නේ? අයියා පිළිගන්න. විනෝදනි මේ කෝල් එකක් දෙනවා. දැන් මේ ෆ්ලයිට් එක එනවා. රට ඉඳන් එනකොට අපි තරම් සතුටු වෙන්නේ නැත්තේ වෙන කවුද?
කොච්චර සතුටින්ද ඇත්තේ දරුවෝ උපාධිය කරලා ලංකාවට එනකොට තමන්ගේ රටට එංගලන්තයට යනවා. අර තරුණයා කියනවා හාමුදුරුවනේ මිනිස්සු හැදෙනවා පින්නතුනි මේ වගේ. එළියට ඇවිල්ලා කෝපි ෂොප් එකට ගියාලු. චෙකින් වලට දාලා ගියාලු. ෆ්ලයිට් එක බලාගෙන ඉන්නකොට සද්ද දාගෙන හසට ඉස්සුවා. තප්පර 45ක් ගියේ නෑලු පින්නතුනි. මොකද උනේ? සම්මජ්ජාතියකට හිතන්නද මේ බෙල්ට් එක දාගෙන ආසන්තරා උඩට ගන්නකොට ඊළඟ තප්පරේ පාරෙන් එහා පැත්තේ තියෙන බිල්ඩින් එක හැප්පිලා ගිනි ගනී කියලා කියන්න බලන්න. අපේ තරුණ මහත්තුරු හිතන්න මොකක්ද මේ ආත්මේ වෙන්නේ නැත්තේ? මොකක්ද නිශ්චිතව තියෙන්නේ? මතක තියාගන්න. ඔය කිසි දෙයක් ගැන ප්‍රතිරූපණම් ගොඩනගන්න එපා. හේතුව ප්‍රතිරූප කියන ඒවා පින්නතුනේ හරි ඉක්මනට කඩාගෙන වැටෙනවා. ජීවිතේ කඩාගෙන වැටෙන්නෙම ගොඩනගපු බලාපොරොත්තුවක් නෙමෙයිද? කඩාගෙන වැටෙන්නෙම ගොඩනගපු අරමුණක් නෙමෙයිද? ඒවා හරි ඉක්මනට කඩාගෙන වැටෙනවා පින්නතුනේ. අර ආසන්තරවන මොකක් හරි වෙලා වැදුනා කියමුකෝ. මොකද්ද කියනෝ නේද? ඒක ඩීසල් කරාම එතකොට දරන්න බැරි වුණා කියලා. එහා පැත්තේ ඒක ගිහිල්ලා හැප්පුණේ මොකේද? වෛද්‍ය ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාරේ. දැක්කද ඒකේ CCTV වල තියෙනවා? පින්නතුනේ දේශනවලට ගිහිල්ලා ආපු ශිෂ්‍යයෝ ඉඳගෙන බත් එක දිගෑරියා විතරයි. තුන් හිතකින්වත් හිතන්නේ නැද්ද මේ ප්ලේන් එකක් මේක ඇතුළට කඩාගෙන කියලා? දැන් කියන්න මේ ලෝකෙම අපි හිතාගෙන ඉන්න දේවල් වෙනවද? වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බෑ පින්නතුනේ සමහරක් වෙලාවට. එච්චරටම අවිනිශ්චිතයි කිසි දෙයක් ගැන. අර බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේත් ඒකනේ. අතීතං නානසෝචන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේ. බුදුහාර උගන්වනවා මිනිස්සු ජීවිතේ වැඩිපුරම ගෙවන්නේ අතීතෙත් එක්ක. කවුද වර්තමානයේ ජීවත් වෙන්නේ? මිනිස්සු එක්ක අතීතය එහෙම නැත්නම් අනාගතය පත් එක්ක ගෙවන එක නවත්තන්න ඕනේ. පුළුවන් තරම් මේ වර්තමානයේම ජීවත් වෙන්න. අපි නොහිතන දේවල් බොහෝ අවස්ථාවල සිද්ධ වෙන්න පුළුවන්. හරි ශ්‍රණයකින් මේක වෙනස් වෙන නිසා තමයි අර අසනීප වෙච්ච මිනිස්සයා මට කියන්නේ, හාමුදුරුවනේ යටිපතුලේ තුවාලය ආවලු. මේ කාට වෙන්න තියෙන දේද? අපිට වෙන්න තියෙන දේ. සාමාන්‍යයෙන් දැන් අපේ ගෙවල් වල රෑ බුදියාගෙන ඉන්නකොට එකපාර සද්දයක් ආපුවම කවුද ඉස්සරළම එළියට බහින්නේ? තාත්තලා නෙමෙයිද? කවුද විපරම් කරන්නේ? හැබැයි ඉතින් කෙලලා බුදියනවා නම් ඔවා නිච්චයක් නැහැ. හොඳ කෙලලා කියන්නේ මේ
අලුත්ගම පැත්තේ බොනවද එහෙම නැහැ. නැතු ඇති. කොල්ලොන්ගේ රියැක්ෂන් වලින් මට හිතෙනවා අලුත්ගම තරම් වෙන කොහෙවත් බොන්නේ නැහැ කියලා. ඔය බොන්නේ එහෙම නැහැ එහෙම විමසිල්ලෙන් ඉන්න අපි මෙහර තාත්තමට කියනවා හාමුදුරුවනේ දැන් ගෙදර මොන සද්දයාවත් අඩිය ගහන්න බැලු ඉස්සරලා මැයි කකුල බැන්ඩේජ් කරලලු බලන්න පින්නතුනේ මිනිස්සු වැටෙන හැටි මිනිස්සුන්ට අත්වෙන ඉරණම මාස 3ක් ගියේ නෑ ඒ තාත්තා හාමුදුරු කෙනෙක්ගේ තාත්තගෙන පුත්තල මිස්පිරිතාලේ හිටියේ ගියා බලන්න ඔය මෙහෙමනම් හතුරෙකුටවත් වෙන්න එපා ප්‍රධාන හෙද නිලධාරීතුමිය මට කතා කරා එතකොට බණ කියන්නේ නෑ බණ කියනවා මම බණ කියනවා කියලා එතකොට කවුරුවත් දන්නේ ඔය අර උදේට තුවාල ලෙහෙනවනේ දොස්තරට පෙන්නන්න එන්න ගෝස් කෑල්ලක් ගත්ත අරගෙන එවුවා වතුර එක්ක වතුර කියන්නේ අර මොකක් හරි බෙහෙත් එකක් හොඳේ ඔබලා අරගෙන කතුර අරගෙන විලුඹට තියලා තද කෙරුවා 25ක් 30ක් විතර විලුඹෙන් මතු වුණා මං හොද මේකට මොකද කරන්නේ අදත් සුද්ධ කරලා බෙහෙත් ඔච්චරයි කකුල කම්බනගම් බෙහෙත් දානවලු ඊවැඩියා වැදුනහම මොකද වෙන්නේ ඒක ඉතින් කකුල කපලානේ බොහෝ දුරට නවතින්නේ නිදි කුඹ කට්ටක් ඇවුනා නම් ඇදිනේ තාත්තා කියනවා හාමුදුරුවනේ අඩිය ගහගන්න බැරි වුණාම ඇතිවෙන වේදනාව දන්නේ මං විතරලු ඕක තේරෙන්නේ නැහැ පින්නතුනේ අපිට අපේ තරුණ මහත්තුරු මතක තියාගන්න හැමදාම මේ කකුල් දෙක වැඩ කරන්නේ නැහැ හැමදාම මේ අතපය වැඩ කරන්නේ නැහැ හැමදාම කතා කරන්න පුළුවන් ඔය හැම එකක්ම ඔය තෙරපි හරි බනහන්න තියෙන බොහොම ටික කාලයයි පින්නතුනේ රෝද පුටුවක ඉන්න කෙනෙකුට මෙතෙන්ට එන්න හිතන්නවත් පුළුවන් පෙරලගෙන හරි එන්න පුළුවන් ටික කාලයයි මේකේ තියෙන්නේ සමහර හිතන් ඉන්නෝනේ අවුරුදු 7-800ක් ඉන්නවා කියලා මම බණ කියනකොට මරන්න පුළුවන් ඔය ඇත්ත බණ අහනකොට මේවා එහෙම ජීවිතනේ මොකක්ද මේක බෙරගන්න තියෙන වෛරය අලුත්ගම චණ්ඩින්නවද නැහැ චණ්ඩි ගන්නේ මෙවන බාසලෙන් රුපියල් 150ක් කරන මං කියන්නේ ඔය එහෙම ඉන්නව නේද නැද්ද තවුනාද ඔය මේ කුඩුවයිස් තියනවද නැති වෙයිද නෑ බොහෝ ටවුන් වල තියෙනවා ඒකයි ඕවා නේ පෙති ඔකොල්ලොන්ගේ සාක්කුවල දැම්බලුව පෙති කාඩ්ඩක්වත් තියෙනවා පොඩි පැටව මේ ජීවිතවල මෙව කරන්න කාලයක් තියෙනවද ඊළඟ තප්පරේ මැරෙන්න ඉන්න අපි ඊළඟ තප්පරේ ව්‍යාධියට පත්වෙන්න ඉන්න අපි හරි අවිනිශ්චිතයි ඌව කරන්න එපා තාත්තා කියනවා මෙව ඉතින් වෙනකන් තේරෙන්නේ නැහැ හොඳේ අතරහන්දි පණ නැති වුණාට පස්සේ තමයි සේරම මතක් වෙන්නේ අන්තිමේට
මේට කලින් බොහොම කරුණාවෙන් කියන්නේ හාමුදුරනේ දැන් මගේ අනිත් කකුලටත් ඇවිල්ලාලු තියෙන්නේ මොකද්ද රයටිපතුල් පැසවන ලෙඩේ ඇවිල්ලා කකුල් දෙකම කැපුවා පින්නතුනේ මේක කාටද වෙන්නේ නැත්තේ මේක හැම කෙනෙකුටම වෙන්න පුළුවන් මොනවාද ගහ බැනගෙන ඔට්ටු වෙන්න තියෙන්නේ ඔය මියුසිකල් ෂෝ එකක් හෙට ලෑස්ති කරන්නකො 25ක්වත් ගහ ගන්නවනේ තියෙන ගොංකම වෙන මොකද්ද කොල්ලෝ ඩිංග නැත්නම් හෙල්මට් පාරවල දාරින්න බැල්ලේ තියෙන මොඩකම මේකේ මොකක් හරි තියෙනවද අපිට අනකත් එක්ක ඔට්ටු වෙලා ඉතුරු කරගන්න දෙයක් තියෙනවද ගෙවල් වල කට ඇරියොත් කතා කරන්නේ මොනවද? නම කුණුහරුපෙන්නේ කතා කරන්නේ. තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? අලුත්ගම බොන්නේ නැති හින්දා ටිකක් මේ අඩු වෙති සමහරට අර බොන පැති වල ටිකක් වැඩි. මේ වෙනකොට කී ගමනක් තාත්තලා යන අහන්න දෙයක් ඇන්නේ. ඇති හැටි කුණුහරුපෙන් බැලලා තඩි ගහනවනේ බිරිඳට. ඒක අහලා වැඩක් නැහැ. මං අහන්නම් මේ බණ අහන්න ආපු තරුණයන්ගෙන් වෙනදරි මම මේක අහන්නේ අපේ මේ බණ අහන්න ආපු සත්පුරුෂ තරුණ මහත්තුරුන්ගෙන් ඒක මට මොන જાතිය වුණත් කමන්නේ ඇවිල්ලා ඉන්න කොල්ලොන්ට මම මේ කියන්නේ පුතේ මේ වෙනකොට කී පාරක් විතර අම්මටයි තාත්තටයි තෝ කියලා කතා කරලා තියෙනවද මම නිකන් බණ අහන ගමන් කල්පනා කරන්න බෑ කීපාරක් අම්මට වේසි කියලා බැලලා තියෙනවද ඔල්ල බයිනෝ තාත්තට කියනවා තෝතෝගේ වැඩ බලන් හිටුලු කියන්නේ නැද්ද ඔය පොලිසිය මහත්තුරුන්ගෙන් අහන්නකො දරුවෝ කොච්චර එනවද ඕක නවත්තන්න ඕනේ හැමදාම අර දැක්කද දනිට්ටම්බේ වෙනතින් මට මෙව මතක් වුණාම බණ නෙමෙයි කියවෙන්නේ ඒකයි කියන්නත් ඕනේ ඉතින් ඒ හින්දා හොඳ විනාඩි 45ක් ඉවරයි බණ කියන්න වෙලාවක් යනවා ඔය නිට්ටඹේ අර දැක්කද පවුලේ එකම පුතා තාත්තා කියනවා මහත්තයා ඔළුවේ ගැටලු ඇයි කියලා අහපුවාම කියනවා කොල්ලා ඇවිල්ලා ඔළුවෙන් අරගෙන බිම ඇන්නලු මොකටද උඩු ගහන්න සල්ලි ඉල්ලලා අම්මගේ ෆෝන් එක ඉල්ලුවලු විකුණන්න දෙන්න කියලා අම්මා ඒක දුන්නේ නැහැ කියලා අම්මටත් ගැහුවා අම්මටයි තාත්තටයි දෙන්නටම ගහලා ගෙදරින් එළියට දැම්මා මම මේක කියන්නේ ඔය විකුණන මහත්තුරුන්ට ඕක නවත්තන්න එක පෙති කාඩ් එකක්වත් අලුත්ගම විකුණන්න එපා ඔවගේ අයිස් වකාරනේ කවුද ඌව ගහන්නේ දුප්පත් අම්මගේ තාත්තගේ දරුවෝ අවුරුදු 16 17 18 පැටව අවුරුදු 25 30 තරුණයෝ බඩු මුට්ටු කරගහන මිනිස්සයාගේ ඉඳන් පුරුදු වෙලා ඉන්නේ මොකේද මුළු දවසම වැඩ කරලා හැන්දෑවට කන්නේවත් නැහැ
දවස මොට්ටු වෙලා බලන්නේ ඔය මොකෙක් හරි ගාවට ගිහලා මොනා හරි කරන්න. අපේ මේ අලුත්ගම තරුණයන්ට ලොකු වගකීමක් තියෙනවා. අලුත්ගම තාත්තලාට ලොකු අභියෝගයක් තියෙනවා. මේ තරුණ පරම්පරාව මේකෙන් මුදවා ගන්න ඕනේ. අම්මලා තාත්තලා පුදුම විදිහට දුක් විඳිනවා පින්නතුනේ. එක අම්මා කෙනෙක් මට ෆොටෝ එකක් ගහලා එවලා තියෙනවා. අවදාවත් ඒ වගේ දුකක් එක අම්මා කෙනෙකුටවත් වෙන්න එපා. අම්මගේ කම්පෙති දෙක ඉරිලා. මං හෙව්වා මොකද? පුතා පිටිපස්සෙන් ඇවිල්ලා ඇදගෙන ගියා කිව්වා. කරාඹු ගැලෙව්වේ නැහැ මොකද කරුවේ? කන්දක ඉරාගෙන අම්මගේ ලේ අතට අල්ලට එක්කහුව වෙන්න වැක්කරෙන්න කරාඹු දෙක ගලවගෙන ගියා. මොකේද? කුඩු ගහන්න. අයිස් වලට තරුණේ හුරු වෙලා. මේවා නවතින්න ඕන. ධර්මයේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් තරුණ මහත්තුරු දැන් හරියට බණ අහනවා. සත්පුරුෂ දරුවනේ නිකං හරි කමක් නැහැ මැදි වෙලා තියෙනවා නම් හෙට ඉඳන් නවත්තන්න. ඔය කොල්ලෝ කියනවා නේද දැන් අමාරු ඉසික් එක කියලා. ඔහොම කොල්ලෙක් මට කිව්වා උට සික් එකලු. ආන්දන් ඇතුලේ බන්ධනාගාරේ. මම දැන් මේනකන් ඉන්නේ බන්ධනාගාරේ ඉන්නකොට සික් එකට මොකද කෙරුවේ කියලා අහන්න. සල්ලි දෙනවද? ගුටි තමයි ඉතින්. වෙන මොනවාද? ඔබ මේ සමහර පොඩි උන් ඉන්න බීඩියක් නැත්තම් වැසිකිලියන්නේ නෑලු. පොඩි කොල්ලෝ මානසික ලෙඩ නේ ගොංගස්. ඔව පුතේ නවත්තන්න. කොල්ලෙක් තරුණෙක් වුණාම හොඳ පෞරුෂයකින් ඉන්න ඕනේ. නිකමටවත් හිතෙන්නේ නැද්ද සිගරට් එකක් බොනකොට බිත්තර සෝටිස්සයක් කෑවනම් මොකද වෙන්නේ කියලා? දැන් කිය අරකින් එන එක මේකෙන් එන්නේ නැහැ කියලා. මතක තියාගන්න. ලොකු නැඹුරක් තියෙනවා. මේ යුගය තරුණයෝ කොච්චර බණ අහනවද කියනවා නම් මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේක දරා ගන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. දැන් කියනවා මං එවලා තියන්නේ පල්ලියෙල්ලු. ඒ හින්දා තරුණයෝන්ට අහු වෙන්න එපාලු. අත්නෝරුවේ සිරිතම් එවලා තියන්නේ. අනේ ඒක දන්නේ තමයි ගම කොහෙද කියලා. පල්ලියෙල්ලු එවලා තියන්නේ. මං උස්සන්නේ NGO වලින්ලු. ආද මං NGO වලින් උස්සනවා කියමුකෝ. ඔයත් කවුද ඉස්සේ? NGO වලින් ආවද ගෙදරට ආන්ගාද කත්නෝරුගේ බණත් දෙන අලුත් ගම හඬ යන්න කියලා. සල්ලි පොම්ප කරනවලු මගේ බණවලට. ඊයේ මතුගම බණනේ. කොහොමද 80000ක්වත් දෙන්න ඇති. දබ වැස්සනේ. ඔය මැද්දට ගෙනල්ලා දාන්න ඕන මට බයින් එකේ. මොනවා වගේ වෙයිද? ආපතටිකින් තමයි ගන්න වෙන්නේ. මිනිස්සු දොහොත් මුදුන් දීගෙන සාදුකාර තියාගෙන බුද්ධා ලම්බන ප්‍රීතියෙන් සම්බුද්ධ ශාසනයට තියෙන ආශ්චර්යයට ධර්මයේ තියෙන හාස්කමට සිවුරට තියෙන ආදරයට පින්නතුනි ජාණෙන් ජන්මෙන් පුරුද්දෙන් එන
බෞද්ධකමට හැරවෙන මොකේද? ධර්මයේ ගුණ කියන තැන උගන්වනවා සන්දිට්ඨිකෝ. ධර්මයේ ගුණ සාන්දෘෂ්ටිකයි. ඒක තමයි ඔය පේන්න තියෙන්නේ. වෙන මොකේද? ඇත්තොන්ට සල්ලි දුන්නද බණහන්න යන්න කියලා? මතක තියාගන්න. ඔය සල්ලි දීලා කියමුකෝ. දීලා හරි කවන්නේ පින්නතුනි කුඩු ගන්න එක නවත්තනවා නම් එච්චරයි. මේක පල්ලියෙන් නෙමෙයිනේ. අපායෙන් හරි කමක් නැහැ. ඒවල මේකට හොඳක් වෙනවා නම් මොකද වෙන්නේ? ඒ නිසා අපේ තරුණ මහත්තුරු දැනගන්න ධර්මයේ හාස්කම කොච්චරද කියනවනම් අර පෙති විකුණන කොල්ලෙක් කියනෝ මන් නැවතුවලු මේ විකුණන මහත්තුරු මේව නවත්තන්න. අම්මා තාත්තා දුක් විඳිනවා. ධර්මයේ හාස්කම කොච්චරද කියනවනම් සත්තයි අලුත්ගම වෙනස් වෙනවා පින්නතුනේ. එහෙනම් බුදුබණ බොරු වෙන්න එපයි. මොරටුවේ පැටියා කියනවා කොල්ල කුඩු වික්කේ අය විකුණන්නේ මං හොද නඩුවලට සල්ලි කොහෙන්ද? දරුවන් අරුවට ගෙවන්න සල්ලි එපේ. රස්සා කරලා ගෙවන්න. හමුදුරනේ මං ඇතුළට යනවලු බලන්න. මට දුක හිතුණා පින්නතුනේ. මං ඇතුළට යනවලු. මං වෙයි නැත්තව ලොකු පිරිසක් බේරනවලු එකෙන්. මේ ධර්මයේ හාස්කම සෙල්ලන්නේ තරුණයෝ බණහඬ ගත්තාම තරුණයන්ට තරම් මේක දැනෙන පිරිසක් නැහැ. කොල්ලෝ ධර්මයට අනුව ජීවත් වෙන්නේ හිරගෙවල් වල වුණත් ගිහිල්ලා ලෑස්ති වෙලා පෝරකේ බාධාවක් කරගන්නේ ධර්මයට අනුව ජීවත් වෙන්න. කොල්ලා කියනවා හිරේ ගියත් කමක් නැහැ අනික් උන් බේරනවලු. බලන්න සත්තයි මේව විකුණන මිනිස්සු මේව නවත්තනවා. මේ ගෙයක් ගානේ අම්මා තාත්තා සතුටින් ඉන්න ඕනේ. පින්නතුනි මෙව්ව හදාගන්න නැතුව කොහොමද අපි නිවන් දකින්නේ? ජරාව ව්‍යාධිය මරණය ගැන පන්සල් වල එක්කහුව වෙලා බණ කියන්න කලින් පන්සලේ පින්කටේ පරිස්සම් කරියකද? පැන්කෙන්ඩිය පරිස්සම් කරියක හොරකම් කරනවා. පිත්තල බුදු පිළිමයක් තිබ්බ හැකිද? පින්නතුනේ නිවන් දකින්න බණ කියන්න විහාරකේ ඇරලා තියෙන්න ඕනේ. පණමඩු ඇරලා තියෙන්න ඕනේ. පන්සලේ ගේට්ටු ඇරලා තියෙන්න ඕනේ. වහලා තියෙන ගේට්ටු ටික අරගන්න ඕනේ පින්නතුනේ ඉස්සරලා. වෙන කොහොමද මේවා කියන්නේ අපි? මිනිස්සුන්ට නිදහසේ රැක් දවාලක් නැතුව පන්සල් එන්න තියෙන්න ඕනේ. අම්මට තාත්තට සනසීමෙන් මැරෙන්න පරිසරයක් තියෙන්න ඕනේ. දරුවන්ට අපේ තරුණයන්ට මේ පන්සිල් ටිකවත් ගන්න හොඳ සිහියක් තියෙන්න එපයි. බුදුවරු උගන්වන්නේ නේ විනයෝච සුසික්කිතෝ. හොඳ විනයක් තියෙන්න ඕනේ. හොඳ ශිල්ප ශාස්ත්‍රීය අවබෝධයක් තියෙන්න ඕනේ. එනිසා මතක තියාගන්න මේවා හදන්න නම් අර ගිල්ල ගන්න විනාශ වෙන ඒවා සේරම නවතින්න ඕනේ. මම ඔය අපේ තාත්තලාට කියන්නේ තරුණ මහත්තුරුන්ට කියන්නේ බොහෝම පුංචි කාලය තුල
හෙට ඉඳන්වත් හැදෙන්න හැම තැනකදීම කරන යෝජනාවක් තියෙනවා. පින්නතුනි ඔය මම මේක මෙහෙත් කියනවා දැන් මේක ඉවරලා දැන් කළුතර බණ දුවේ පන්සලේ කතා කරලා කියනවා දැන් පටන් ගමුලු. ඇයි පිරිලා පැත්ත හිතන්නකො දැන් ඉඳගෙන ඉන්න අම්මලා තාත්තලා වැත්තන තව ටිකකින් නැගිටිනවනේ. මිනිස්සුන්ට බණ අහන්න ඕන පින්නතුනි. මිනිස්සුන්ට නිමෙන්න ඕන. මිනිස්සුන්ට දැනගන්න ඕන හාමුදුරුවනේ හරි මොකද්ද වැරදි මොකද්ද කියලා. මිනිස්සුන්ට දැනගන්න ඕන පව් මොනවාද පින් මොනවාද කියලා. හෙට ඉඳන් ගෙදර අම්මට තාත්තට දරුවන්ටව කිසි කෙනෙකුට මේක ඉතින් හෙට ඉඳන් කරන්න ඕන හොඳ තෝ කියලාවත් කියන්න එපා. පැහැදිලිද මං කියන්නේ? හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. මම කියනවට ඕක නවත්තන්නකෝ. හෙට ඉඳන් ගෙවල් වල කුණු හරපයක්වත් කියන්න එපා පින්නතුනේ. මම නිකන් කියනවට ඕක කරන්නකෝ. හෙට පටන් ගන්න පුළුවන්. මෙතෙක්කල් බිරිඳට දරුවන්ට ස්වාමියාට දෙමව්පියොන්ට කතා කරේ අපේ තාත්තලා හදවතට තට්ටුවක් දාලා බලන්න මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කීපාරක් අම්මට බිරිඳට කුණුහරුපෙන් බැලලා තියෙනවා. මේ දරුවෝ ඉස්සරහ බිරිඳට කුණුහරුපෙන් බයිනෝනේ. කෙලලා ගිහපුවම මොකද කරන්නේ? ඕව නවත්තන්න. මගේ දුවේ මගේ පුතේ කියලා අම්මා තාත්තා එක්ක ඉන්න ඕනේ. මගේ අම්මේ මගේ තාත්තේ කියලා දෙමව්පියෝ එක්ක ඉන්න ඕනේ. හරි හොඳට ගෙවල් වල පවුල් වල ඉන්න පින්නතුනේ 7-800ක් නෑ 5 දෙනා ඉන්නේ නේ. අනේ ඔය පහත් එක්ක මස් 500ක් අරන් ගිහිල්ලා කන්න බැරි කම නොවේ තියෙන්නේ. වෙන මොකද්ද තියෙන්නේ? තාමත් ඔට්ටු වෙන්නේ 5 දෙනාට එකට ඉඳගෙන එකට බත් කන්න නෙමෙයිද? ඔක කරන්න හෙට ඉඳන් නේ අර මම මේ දරුවන්ට කියන්නේ අර තියෙන්න ඕනේ හොඳේ මගේ අම්මනේ මගේ තාත්තේ කියලා අම්මා තාත්තා වැළඳ ගන්න එකක් කවදාව මරණට පස්සේ මලමිනි කණ්ඩ හැදුවට වඩා තියෙනවා. පින්නතුනි ගිලී කියලා හිතනවනේ මිනිහත් එක නැද්ද? නේ මට හිනත් යනවා මලගවල්ල ගියපුවා. කකුල් දෙක අල්ලගෙන ඉඹගෙන ඉන්නවා. වැදලා නැහැ අවුරුදු 30කින් විතර දනිස් දෙකෙන් පහළ අල්ලලා. සිද්ධාලේප ටිකක් ගාපු නැති දරුවේ. දැකලා තියෙනවද මලගවල්ල වල? ඒවනම් මල කෝලා. පෙට්ටිය වටේ බල් බැලුවතනවා. දැකලා තියෙනවද? ෆෑන් දෙකයි. මොකටද දඩි දානවද? අනේ කෝලා. පවුඩර් ගන්නවා පින්නතුනි මලමිනි. දැකලා නැද්ද ඔළුව පීර ඉන්න අඬ. තියන්න තියෙන සුමානයක් විතර සාලේ මැද්දේ. ඔය ඇඬිලිත් නෑ වැලපිලිත් නෑ අඬනවා ගිහිල්ලා වල්ලන්න කියලා ඊට පස්සේ. නැද්ද? පෙරිහෙන් දෙන්න බොරුවට. හරි ආදරෙන් අම්මා තාත්තා එක්ක ඉන්න. එක වචනකින්වත් අම්මගේ තාත්තගේ හිත රිද්දන්න එපා. තරුණ මහත්තුරු දැනගන්න ඕනේ. පුතේ රස්තිය අදුහන එක නවත්තන්න. ජීවිතේ වැරදුනොත් වරදින්නේ අපේ ඔය වයිසි මහත්තයන් අහලා බලන්නකෝ.
කවදා හරි අපදෙන්න ආවනම් අපදෙන්න ආවේ යාළුවෙක්ද අම්මා තාත්තද? අම්මයි තාත්තයි. ඔය ගංජා ගහපු යාළුවෝ අපදෙන්න නෝද? කුඩු පැකට් එකට සෙට් වෙච්ච උන් අපදෙන්න නෝද? මොකක් කර වුණාම පුතේ මොකෙක් ඔක තේරෙන්නේ නැහැ මේ කොල්ලොන්ට ඒකනේ කියන්නේ. දෙයක් වුණාට පස්සේ ඉන්නේ අම්මයි තාත්තයි කසාද මැදලා නම් බිරිඳයි විතරයි. ඔච්චරයි. ඒ වුණාට හපංකම් පාන්නේ කාටද? අම්මටයි තාත්තටයි බිරිඳටයි. අම්මා තාත්තා එක්ක හරි හොඳට ඉන්න. නේ හරි ආදරෙන් ගෙවල් වල අම්මා තාත්තා එක්ක ඉන්න ඕනේ. මම මේ අලුත්ගම තරුණ මහත්තුරුන්ට පොඩි යෝජනාවක් කරනවා. දැන් අද නොවැම්බර්නේ මම ජනවාරි 25 යනවා උඩකොටුවේ පන්සලට බණකට. ඉරිදා කට්ටියම එන්න ඕනේ. එතකොට මට මේක ආයෙත් අලුත් කරන්න පුළුවන්. මතක තියාගන්න. හෙට ඉඳන් ජීවිතේ මුස්පේන්තුකම පිරিলা නම් තියෙන්නේ. දන්නවනේ මුස්පේන්තුකම කියන්නේ මොකද්ද කියලා. ඔය ඉන්නේ කෙල ඉන්නේ මොකවත් කරන්න බැරුව. පාන්දර 2-3 වෙනකම් ෆෝන් නොබනවනේ. තල්ලු කර කර ඉන්නවා. යකඩ කපන්නේ වයි ඔයනේ ලුණු කපන්නේ වයි සර්පෝ තම්බනේ ඕනේ බලන්න. උදේ 10ට විතර නැගිටින්නේ. ඔහොම හරියන්නේ. තරුණ මහත්තුරු මතක තියාගන්න ඕනේ. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ සිගරට් එකක් බොන්නේ නැහැ. ලැජ්ජ නැද්ද එකයි සිගරට් කෑලි බොන්න? එකයි බයිසිකල් වල නැගලා යන්න. පස්සෙන් යන්න. කුලී වැඩක් කරලා හරි කමන්නේ හැන්දෑවි ගෙදර ඇවිල්ලා කරන්න තියෙන යුතුයකම් ටික කරලා. ඔය සමහර තාත්තලා බලන්නකො වැඩ ඇරිලා එනවයි යනවයි දෙකම එකයි. තාත්තලා හිතන් ඉන්න පොරවල් ගියේ නැත්තම් අරුන්ට වෙඩි වෙන්නේ නැහැ කියලා. කාටද යාළුවන්ට? කොල්ලොන්ටත් ඕක තියෙන ලෙඩක්. කොල්ලෝ හිතන් ඉන්න යාළුවෝ තරහ වෙනවලු ගියේ නැත්තම්. පුතේ හොඳට කල්පනා කරන්න. මට මාතර තරුණේ කියනවා මේ වැල්ලට කිට්ටුයිනේ. අමුතුරනේ පුදුම යාළුවෝ කන්දක්ලු හිටි. අසත් පුරුෂයන්ගේ අසුරේ ප්‍රතිඵලය තමයි පිරිඳ නැති වෙනවා. දරුවෝ නැති වෙනවා. දෙමව්පියෝ නැති වෙනවා. සමාජය නැති වෙනවා. පන්සල නැති වෙනවා. අන්තිමේ අපිත් නැති වෙනවා පින්නතුනේ. එහෙම නෙමෙයිද? කවුද ප්‍රිය කරන්නේ? සත්පුරුෂෝ විතරක් ඇසුරු කරන්න. ඔය එක ජරා ගොඩවල් වලට අහු වෙන්න එපා. හරි හොඳට ඉන්න. හොඳට මහන්සි වෙන්න. හොඳට හම්බ කරන්න ඕනේ. හොඳට හම්බ කරන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව අර ජරාවටපත් වුණාට පස්සේ කවුරුවත් නැහැ. අර තාත්තා කියනවා හාමුදුරුවනේ මගේ ඉඩ කඩන් දැන් මට මතක් වෙන්නේ. යාළුවෝ ඉන්නවද? අර තරුණ මේක ටිකක් හොඳට මතක තියාගන්න ඕන. ඔය හැම සතියන්තෙම ටවුන් එකට යන්න බෑනේ ඇයි? ළමයි පන්ති ඇවිල්ලා. අනේ මෙහෙ ගොම් පැටව කොල්ලෝ ඉන්නවා. එහුන් අත කපා ගන්නවා පොඩ්ඩ බැයින. දැකලා දෙන්න නම් හිතනවා පින්නතුනේ. පිරිවෙන් ඇරලා යනකොට මට ඉතින් අර කෙල්ලෙක් ඉස්සරහම එක අතුල්ල ගන්නවා අත මොකෙන් හරි වීදුරු කට්ටකින්. ගොන් කම්බුදේවා
කොල්ලෙක් වුණාම ඔච්චර බූරුවෙක් විදියට හැසිරෙන්න ඕනද? ඔය ගොන් වැඩ කරන්නේ හොඳ. තරුණයෙක් වුණාම හොඳ ජවයක් කොල්ලන්ට හොඳ පෞරුෂයක් තියෙන්න එපැයි. දැක්කද ගම්පොළ අවුරුදු 16 කෙල්ලගේ බෙල්ල කැපුවා. කවුද කැපුවේ? කොල්ලට අවුරුදු 27යි. එම කවදාවත් ඔය දේවල් ලං කරන්න යන්න එපා. අම්මා තාත්තා ගැන හිතන්න. සේරටම කලින් තමන් ගැන හිතන්න. අඳින්න ඩෙනිම් 3ක් නැහැ. මගුල් කණ්ඩ කතාව. මේ පින්නතුනේ මේ සාජහල්ලා වෙන්න හදනවානේ. ඉන්න තැනක් නැහැ. අවුරුදු 28යි දාන්න බ්‍රේස්ලට් එකක්වත් නැහැ. බීලා තියෙන සිගරට් කන්දේ වුණාට. එහෙම නෙමෙයිද? ගෙදර টয়ලට් එක රීපපටි දෙයක් ගහලා තියෙන තහඩුවක් තියලා බලනකොට කොල්ලෙක් ඉන්නවා ගෙදර. කෙල බුදි. ඔහොම පුතේ බෑ. තරුණයෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. මෙතෙක්කල් වැරදි කරලා තියෙනවා නම් හෙට ඉඳන් ඔය කරපු මජ්ජර වැඩ සෙරව නවත්තන්න. හෙට ඉඳන් නවත්තන්න. මොකක් හරි කමක් නෑ රස්සාවක් කරලා හරි ලස්සනට දියුණු වෙන්න. මට කියන්න මෙවට જાතියක් තියෙනවද? මෙවට ආගමක් තියෙනවද? කවුරු හරි කමක් නෑ ගොඩ නැගෙන්න ඕන මිනිස්සෙක් පින්නතුනේ. එච්චරයි. සම්බුද්ධ ශාසනය බැබලෙන්න ඕනේ. චිරත් කල් පන්සල් හැදෙන්න ඕනේ. අපේ හාමුදුරුවෝ කියනවා සිරිධම්ම කොල්ලෝ වෙනදට වඩා දැන් පන්සල් එනවලු. මට පින් දෙනවා. අම්මා තාත්තා දරුවෝ එකටම පන්සල් යන්න ඕනේ. අම්මයි තාත්තයි දරුවෝයි එකට පන්සල් යන්න ඕනේ. කවද්ද අන්තිමට ගියේ? මම මෙහන්නේ තාත්තලාගෙන අම්මලාගෙන. අම්මලාගෙන් අහන්නේ තාත්තලාගෙන් අහන්නම්කෝ. කවද්ද අන්තිමට දරුවොත් එක්ක පන්සලට ගිහිල්ලා බෝමලු ඇමදුවේ? කලන්තේ දාලාද? ඊයේත් මතුගම 4 දෙනෙක් විතර වැටුණා. මේ පිරිස තෙරපෙනවා. මොකද ඉතින් මං කරන්න ඕන? අම්මා තාත්තා දරුවෝ වෙනතන පුළුවන් විදියට ඈත් වෙලා ඉන්න. මං කිව්වේ මුලින් මේක වයසක උදවියට ළමයිට මේ ගොරොත්තු දෙන්න දාඩිය සැරට කලන්තේ දානවා. ඒ හින්දා කිව්වට ඈත් වෙන්නේ ඔහොම ඉන්න. ඔය තාත්තලා දරුවොත් එක්ක පන්සල් යන්න ඕනේ. ගෙදරින් කවදාවත් වෛරය ක්‍රෝධය ද්වේෂය පොම්ප කරන්න එපා. බෝමලු අමදින්න, චෛත්‍යමලු අමදින්න දරුවොත් එක්ක ගිහින් කරන්න. පින්නතුනි බල්ලෙකුට පූසෙකුටවත් කරදර කරන්න එපා. මොකද අපි මැරෙන මිනිස්සු. සහෝදරයොත් එක්ක තියෙන අමනාපකම් නැති වෙන්න ඕනේ. අනිත් එක තමයි ඔය හාමුදුරුවොත් එක්ක වෛරක්කාරකම් තියාගන්න එපා. බුදුහාමුදුරු මොනා කරන්නද ඔකට? ශාසනික සම්බන්ධතාවය හොඳට නඩත්තු කරන්න. අවදාවත් ගමේ පන්සල නම් අමතක කරන්න එපා. තෙරුවන් වැඩ ඉන්න භූමියේ වතපිලිවෙත කරන්න. අපේ තරුණ මහත්තුරු අපේ තාත්තලා හෙට ඉඳන්
මම මේ වෙලාව යන හින්දා බොහොම දඩි පිටි ගාලා මෙවුවා කියන්නේ. උදේ නැගිටලා බුදුහාමුදුරන්ට අර පැන් වීදුරුවක් පූජා කරන්න. පින් සිද්ධ වෙනවා. මම නිකන් කියනවට කරන්නෝ. කවුද මේක කරන්න ඕනේ? මේක තරුණයොම කරන්න මම යෝජනා කරන්නේ. උදේ නැග මහ දෙයක් නෑ කෝප්පයක් අරගෙන වතුර ටිකක් දාලා බුදුහාමුදුරන්ට පූජා කරන්න ඔච්චරයි. ගාථා කියන්න ඕනද? අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕනද? සති 3ක් කරන්නකෝ. පින්නතුනේ හෙට ඉර පායනවා සත්තයි. කරන හැම වැරදි වැඩක්ම නවත්තනවා. මොකක්ද අනුභවය? බුද්ධ වත කරන මිනිස්සුන්ට වරදින්නේ නැහැ. එක පාපයක්වත් වෙන්නේ නැහැ, එක අකුසලයක්වත් වෙන්නේ නැහැ. වචනකින්වත් හිංසාවක් පීඩාවක් වෙන්නේ නැහැ. ගෙදර බුදුහාමුදුරුවන්ට පැන් ටික තියන්න, දානි ටික තියන්න. අම්මයි තාත්තයි එක්ක හොයලා ගෙදර බුදුන් වඳින්න. වැඩි හිටියට කිරි අම්මට කිරි අත්තට සලකන්න. පුතේ සිගරට් එකක්වත් බොන්න නැතුව ඉන්න බලන්න පුළුවන්.